හෙලෝ මචං කොහොමද මොකද වෙන්නේ අවුලක් නැද්ද හොදින් ඉන්නවද පරිස්සමට මම පොඩ්ඩක් එළියට ආවා මචං ඇවිදින්න මෙයත් එක්ක තමයි ආවේ මං මේ මචං ඉන්නේ කොහෙද දන්නවද වාරු කන්දේ ලංකම් පාරේ ලංකම යන්න තමයි අද බැලුවේ එන වීඩියෝ එක බලාගෙන ඉන්න මචං මචං අර වැස්සට තනිකර ඉවරයි මේ පැත්ත මියර වෙලා තින්නේ ගස් කඩන් වැටිලා ඔන්න විදිහට තමයි මචං පේන්නේ දැන් මේ ගස් අයින් කරලා පාරේ යන්න පුළුවන් අවුලක් නැහැ මචං බලන්නකො මේ පැත්ත තියෙන හැටි කඳු යයක් තියෙන තනිකරම මම පේන්නේ නැතුව ඇති නේද මේ විදිහට තමයි මචං තියෙන්නේ පාරේ අපි තාම යන ගමන් ඉන්නේ අපි එන හිමීට ඉස්සරහට යන්න එහෙම තනියම ඇවිදිනවා කියන්නේ මචං එක වෙන පාතල් යනවා දැන් වාහන පාතල් ඇත්තේ කතුයි පල්ලන් විතරයි මචං තියෙන්නේ මේ පාරේ තනිකරම කතුයි පල්ලනේ එනවා නේද උනාට මාරම ලස්සනක් තියෙන මචං ගහක් කොළ එක්ක බලන්නකො මචං ප්ලේස් එකට ඇවිල්ලා තින්නේ පේනව නේද මචං අපි ප්ලේස් එකට නම් ආවා මේකේ උඩටම යන්න දෙන්නේ නැහැ මචං මේ ගයිඩ් කෙනෙක් නැතුව අපිට ඒක ඇල්ලයි බලන්න යන්න වෙන්නේ අවුලක් නැහැ කැල්ලක් හරි බලන්න යන්නේ අන්න බලන්න මචං මම හිතන්නේ මෙන්න මෙතන තමයි මචං පළවෙනි ඇල්ල තියෙන්නේ එන අපිට ඒක විතරයි බලන්න වෙන්නේ අද අවුලක් නැහැ යන්කෝ බලන්න මම මචං ওই විදියට තමයි පේන්නේ අර මාරම ලස්සනක් තියෙන්නේ බා පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් බලමු කොහොමද තත්ති කියලා මම හිතන්නේ මචං මේක ගයිඩ් කෙනෙක් එක්ක යන්න ඕන මේ වතුර වැඩිනේ මේ දවස් ටිකේ ඒක වෙන්නේ නැහැ නැත්නම් ඉස්සර නම් මෙහෙම අවුලක් තිබ්බේ නෑ අන්න බලන්න අර මාරම ලස්සනක් තියෙන්නේ වතුර කොහොමද නේ මරු නේද මං ඉන්නේ මචං මේ පළවෙනි ඇල්ලේ වතුර පාර හදිස්සියක මං කියන එක හැදෙන්නේ නැතුව නේද මචං අපිට උඩේකට යන්න බෑ මචං මේ ගයිඩ් කෙනෙක් නැතුව යන්න බෑ උඩට අන්න ඒක තමයි සීන් එක මේ ගයිඩ් කෙනෙක් නැතුව යන්න බෑ බං බලන්න මාර සීන් එක දැන් ඉතින් යන්න හැදුවේ ගෙදර අන්න ඔක තමයි සිද්ධිය මචං මං ගිහින් බැලුවා මේ අර ගයිඩ් කෙනෙක් එක කීයද කියලා 2500ක ඊට පස්සේ මං ආවා ආලිහත බලන්න යන්න උන්නේ මේ දැන් පාරේ ඉන්නේ මචං මේ ඉන්නේ ලංකාව ඉස්කෝලේ ගාව ඔයාලට පෙන්නන්න ගිංගක බෑගෙන යන හැටි මේ තමයි මචං ගිංගක මෙහෙන් තමයි බෑගෙන යන්නේ වතුර එච්චරම වැඩි නෑ ඔන්න ඔහොම තමයි මචං උනේ ඉතින් අපිට එළිහත බලන්න යන්න උන්නේ අවුලක් නෑ එකක් හරි බලන්න ගියා නාන්න නම් බෑ මම උත්තරත් වැඩි යෝගේ මචං ළඟකම ඇලි බලන්න යන්න බැරුව නිසා පොඩ්ඩක් ඇවිදින්න ආව වටපිටාව බලන්න මේ මචං තනිකරම තියෙන්නේ ඇලි විතරයි අන්න බලන්නකො මාරම ගෝල්ලක් තියෙන්නේ මචං නෝම මචං පේන්නේ බයික් එකේ නවතන පොඩ්ඩක් පල්ලෙහාට දාලා බලමුද නැත්තම් මොකක්ද කරන්නේ මම මචං පොඩි කෑමක් දෙනවා බඩගින්නට කන්න අපි එන ඒක අර පල්ලෙහාට ගිහින් කනවද මෙතන ඉඳන් කනවද දැන් අපි මෙතන වාඩි වෙලා ආතල් එක්කම මං ගෙනාව මචං රෝස් එකයි හෙලෝ රොටියයි මේ තියෙන මචං රෝස් එක අපි එන එක කාලා බලමු අවුලක් නැද්ද කියලා
අවුලන්නේ මචං මේක සෙට් වතුර පාර බහගෙන යන විදිය. තේම තියෙන ඉතින් ගස් විතරයි මචං. පේනුනේ. එතෙන් මං ඉන්න. මොකද සෙට් මචං. ඒක රසයි. මම බොන්න ගෙනාව මචං මේක. දැන් අර කාලේ නම් ඉවරයි මේකත් බොමු වෙන. මේක බටේ ගහත් බීලා බලමු. මේක නම් සෙට්. එහෙනම් මචං මම දැන් ගෙදර යන්න හැදුවේ. එහෙනම් ආයි ලස්සන වීඩියෝ එකකින් සෙට් වෙමු. ගිහගෙන නම් එහෙනම් ජය වේවා.